Hi guys, ඉතින් ඔන්න මේ වීඩියෝ එකේදී මම ඕගොල්ලන්ට ගේන්න හිටපු තවත් වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවිල්ලා තියෙන්නේ. මොකද මේ මම කාලය තිස්සේ හිතාගෙන හිටියා මේ vibe coding ගැන කතා කරන්න මගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් දැන් vibe code ඇවිල්ලා සෑහෙන කාලයක් වෙනවා. ගොඩක් දේවල් වෙලා තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මම හිතුවා මගේ එක්ස්පීරියන්ස් එක අද ඕගොල්ලන්ට ෂෙයා කරන්න ඕනේ කියලා. මොකද මම වැඩ කරන්න සෑහෙන ආසාවෙන් බලාගෙන හිටපු දෙයක් තමයි මේ vibe code හරහා ආවේ. මොකද මම ඩෙවලොප්මන්ට් පටන් ගත්තේ 2008 2010 වගේ කාලේ ඉඳලා 2007 වගේ කාලේ ඉඳලා තමයි මම මොකද මුලින්ම action script කියන language එක පාවිච්චි කළා තමයි මම programs වගේ දේවල් develop කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ කාලේ ඉඳන් තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි මේ support එක කියන එක. ඉතින් අලුත් language එකක් ආපුවාම ඒක ඉගෙන ගන්න සෑහෙන අමාරුයි. හැමදේම තනියෙන් ඉගෙන ගන්න ඕනේ. හැමදේම බග් එකක් ආවත් අලුතෙන් ඒ වගේ තියෙන syntax ගැන ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න තනියම. ඉතින් වැඩක් කරනකොට logics ගැන හිතන එක මේ හැමදේම තනියෙන් කරන්න තිබ්බ දෙයක්. ඉතින් අන්තිමේට AI development එකත් එක්ක AI වල තියෙන development speed එකත් එක්ක මේ vibe code කියන එක industry එකට ආවා. දැන් අවුරුදු 2-3ක ඉඳලා. ඉතින් සෑහෙන හොඳයි. ඒක සෑහෙන හොඳ දෙයක්. ඇත්තටම වෙනදට මාස ගණන් යන වැඩ දවසින් ඉවර කරන්න පුළුවන් තත්ත්වයක් තමයි දැන් තියෙන. විශේෂයෙන්ම UI side එක, back end, එතකොට database connecting වගේ දේවල්, prototype කියන ඒවා මාරම ලේසි වෙලා තියෙනවා මේ කාලේ. මොකද මේ vibe code කියන එකත් එක්ක මේ platforms දියුණු වෙලා තියෙන විදිහ දැක්කාම සෑහෙන interesting අලුත් දේවල් ඉක්මනින්ම කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මම සෑහෙන කාලයක් තිස්සේ මේ platforms try කරා. මම අද පෙන්නන්නම් ඕගොල්ලන්ට මම try කරන මගේ වැඩවලට use කරන මේන්ම platforms දෙක මේ vibe code කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ඕගොල්ලෝ හැමෝම දන්න මෙන්න මේ Lovable කියන platform එක. ඉතින් මේක හරි simple UI එකක් තියෙන. නමුත් සෑහෙන හොඳ accurate result එකක් එන දෙයක්. හැබැයි හැම දෙයකම වගේම මෙතනදීත් ඕගොල්ලන්ට අවශ්‍ය කරන්න, ඒ කියන්නේ ඕගොල්ලන්ට මොකද්ද develop කරන්න ඕනි කියලා හිතන idea එකේ හොඳ brief එකක් මේ website එකේ දෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේකේ තියෙන හොඳම result එක ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. එහෙම නැති වුණොත් අපිට මේකෙන් එන result එක සාමාන්‍යයෙන් common එකක් තමයි එන්නේ හැම වෙලාවකම වගේ. ඉතින් හරියටම අපිට අවශ්‍ය කරන දේවල් functions ඒ වගේම අපිට තියෙන options ඒ වගේ UI එක මොන වගේද, colors මොන වගේද, buttons කොයි වගේද වෙන්න ඕන කියන එක හොඳට instructions එක දෙන්න. එතකොට අනිවාර්යෙන් ඕගොල්ලන්ට මේක හොඳටම ගන්න පුළුවන් මේකෙන් එන result එක. ඉතින් මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මම හදාගත්ත ඒ වගේ දේවල් කීපයක් තියෙනවා මගේ templates ටිකේ. මම ඕගොල්ලන්ට එකක් පෙන්නන්නම්. මුලින්ම මම පෙන්නන්නම් application එකක VPN application එකක prototype එකක් UI prototype එකක් තමයි මම design කරලා තියෙන්නේ. ඉතින් මේ බලන්න මේක automatically connect කියලා වැටෙනවා මෙතන. මේක මම mobile preview එක දාලා පෙන්නන්නම්. මේ තියෙන mobile preview එකට එන විදිය. හරිද? එතකොට දැන් බලන්න මෙතන මේක connected කියලා වැටලා තියෙනවා. location එක New York කියලා වැටලා තියෙනවා. මේවා විල dummy data. හරි මේක ඇත්තටම වැඩ කරන්නේ නැහැ. මේකට අනිත් දේවල් ටික හදන්න ඕන. functions ඒවා database ඒවා ටික ඔක්කොම connect කරන්න ඕනේ. ඉතින් මෙතනදී වෙන්නේ මගේ application එකේ look එක කොයි වගේද? මගේ application එක කොයි වගේද functions වැඩ කරන්නේ? එන්නේ වගේ දේවල් ටික තමයි මෙතනදී බලාගන්න පුළුවන්. දැන් මම මේක disconnect කරොත් මෙතන මට disconnected කියලා වැටිලා මෙතනින් මට server locations මොනවද කියන එකත් වැටෙනවා. හරිද? එතකොට servers වල තියෙන load එක කොයි වගේද වැඩ කරන්නේ කියන එක ඒ ටික පෙන්වනවා. දැන් United Kingdom කියන එක select කරා. මම මෙතන connect කියන එක දුන්නා. මෙතන connecting animation එක වැඩ කරනවා. ඔන්න connect වුණා. දැන් අපිට ඒකේ status එක පෙන්වනවා disconnect button එකේ. හරි. එතකොට connected time එක ඔන්න වැඩ කරනවා. ඒකේ function එක තප්පර ගණන් වලින් පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම server load එකේ මෙතන dummy data එකක් ඇවිල්ලා තිනවා. ඒ වගේම usage එකේ download speed එක upload speed එක megabytes වලින් මෙතන පෙන්නනවා. ඉතින් මෙන්න මේ වගේ simple UI එකක්. හැබැයි අපිට කරන්න ගියා නම් manually අපේ development time එක development cost එක ගොඩක් ලොකුයි. ඉතින් මේ vibe code platform එකක් use කරලා අපි කරන එක මාරම වාසි. ඉතින් මෙතනදී මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මුලින් ඉඳලා මම මොකද්ද මෙතන දීලා තියෙන්නේ කියන එක. මේ tool එක හදාගන්න, මේ interface එක හදාගන්න මම දුන්න prompt එක මොකද්ද කියන එක මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ මොකද්ද මගේ goal එක කියලා දාලා තියෙනවා. create a basic VPN mobile app that's allowed to user to connect to the කියලා මේ විදිහට. ඊට පස්සේ මේකේ core features ටික දාලා තියෙනවා. MVP එකක් විදිහට තමයි මම මේකේ requirement එක දීලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ tech stack එක
හරි සජෙෂන්ස් ටික ඒ ටිකත් එක්ක දීලා තියෙනවා. මේ ටික තමයි මම දුන්න ප්‍රොම්ප්ට් එක. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ සරල ප්‍රොම්ප්ට් එකක් යූස් කරලා මේ වගේ ලස්සන හොඳ efficient UI එකක් ඩිසයින් කරගන්න මේ vibe code හරහා. මේ තියෙන එක ප්‍රොජෙක්ට් එකක් මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. දැන් මේක මොබයිල් ඇප් එකක් වගේනේ. සාමාන්‍ය වෙබ් ඇප් එකක් මොබයිල් ඇප් එකක් වගේ. මම ඕගොල්ලන්ට පෙන්නන්නම් තව මම හදාගත්ත ලෑන්ඩින් පේජ් එකක්. මේක මොබයිල් ඇප්ලිකේෂන් කියන්නේ මොබයිල් ෆිල්ම් මේකින් ටාගට් කරලා හදපු ලෑන්ඩින් පේජ් එකක් කෝස් එකක් සෙල් කරන්න. එතකොට මේ තියෙන්නේ මාස්ටර් සිනමැටික් කියලා ෆිල්ම් මේකින් කියලා එකේ ටයිටල් එක ඇවිල්ලා තිනවා. මෙතන කෝස් ප්‍රීවියු එක ඇත්තරම දාන්න පුළුවන් වීඩියෝ එකක් විදිහට හදලා. එතකොට මෙතන අපිට දාලා තියෙනවා start learning, watch preview, ඒ වගේම කොච්චරක් contents තියෙනවා, student ratings, හරි details chapters, ඒ වගේ ගොඩාක් දේවල් මෙතන දාලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඉස්සරහට යනකොට මේ තියෙන සම්පූර්ණ preview එක මම පෙන්නන්නම් මුලින් ඉඳලා. බලන්න මේකේ තියෙන quality එක, මේ animations වැඩ කරන විදිය. මේ එකක්වත් මම අතින් හදපුවා නෙමෙයි. මේකේ prompt එකක් දීලා design කරපු ඒවා. හරි. මෙතනින් පල්ලයට ගිහපුවම master iPhone film making step by step. හරිද? එතකොට මම හැදුවේ මේක ටාගට් කරේ iPhone එකෙන් කොහොමද ෆිල්ම් මේකින් කරන්න කියන කෝස් එකේ මාකටිං වෙබ්සයිට් එක විදිහට. ඉතින් මේක මට ලස්සනට ආව. මම හිතුවේ නැත් තරම් ක්වොලිටි එකට ඇවිල්ලා තියෙනවා. chapters ටික ඇවිල්ලා තියෙනවා. මොනවද කෝස් එක ඇතුලේ තියෙන්නේ කියන එක. durations ඒ වගේ ගොඩක් දේවල් ඇවිල්ලා තියෙනවා. හරි. ඒ වගේම මේක කෝස් එකේ price එක හරි මොනවද include වගේ ගොඩක් දේවල් මෙතන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක හරිම ලස්සනට හදාගන්න පුළුවන් ඕගොල්ලොන්ට. ඕගොල්ලොන්ගේ prompt එක හරියට දුන්නොත් මේකේ මම පාවිච්චි කරලා තියෙන prompt එක තමයි act as a professional web designer, consider clean and clear premium look, I need a landing page for my upcoming මම දාලා තියෙන course එකේ name එක film making with iPhone කියලා මම course එකේ name එක දාලා තිනවා. ඒ වගේම add chapter sections කියලා මම specially mention කරලා තියෙනවා. ඔච්චරයි මම දීලා තියෙන prompt එක. ඉතින් මේක ගොඩක් details දීලා functions වැඩ කරන්න ඕන ගැන විදිහට දීලා ඕගොල්ලෝ කරොත් හරියටම prompt එක ඕගොල්ලන්ට සෑහෙන හොඳ output එකක් ගන්න පුළුවන්. හරිද? එතකොට මම ඔය lovable කියන වෙබ්සයිට් එක හරහා කරගත්ත දේවල් කීපයක් තමයි මම පෙන්නුවේ. මගේ template එක list එකේ තව ගොඩක් තියෙනවා. මම ඔයගොල්ලන්ට example දෙකක් විතරයි ඔය පෙන්නුවේ. දැන් අපි යමු ඊළඟට මම පාවිච්චි කරන platform එක ගැන පෙන්නන්න. ඊට අමතරව ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් මේ vibe coding සම්බන්ධයෙන් අහන්න ඔයගොල්ලන්ට comment section එකේ අහන්න පුළුවන් මොනවා හරි ගැටලු තියෙනවා නම්. ඊළඟට අපි බලමු මෙන්න මේ platform එක bold කියන platform එක bold new කියන එක. ඉතින් මම සෑහෙන ඉන්ටරෙස්ටිං පර්සනලි මේ platform එකටත් මෙතන තියෙනවා මම කරපු ගොඩක් දේවල්. මේ තියෙන්නේ මගේ usage එක මොන වගේද ඒ වගේ දේවල් ටිකක්. එතකොට මම පාවිච්චි කරන්නේත් මම එකපාරක් මේක offer එකක් තිබිලා මම purchase කර tokens වගේක්. නමුත් මට මේකේ free එකෙන් මම සම්පූර්ණ web application එක develop කළා. මම ඒක description එකේ දාලා තියන්නම්. තමන්ගේ YouTube link videos manage කරන මම ඒක මෙතන තිබ්බොත් ඕගොල්ලන්ට පෙන්නන්න. අපි යමු මේකේ මම කරපු project එකක් පෙන්නන්න ඕගොල්ලන්ට. මේකේ මම කරපු එකක් right මෙන්න මේක. professional videographer කෙනෙක්ට අවශ්‍ය කරන විදිහේ website එකක් හදපු එකක්. හරිද? මම පෙන්නන්නම් ඒක load වුණාට පස්සේ. හරි. මේ තියෙන්නේ මම ඩුබායි වල ඉන්නකොට ෆ්‍රීලාන්ස් වීඩියෝග්‍රැෆි කරන කෙනෙක්ට අවශ්‍ය කරන විදිහට ඩිසයින් කරපු හොඳ වෙබ්සයිට් එකක්. මේක මට ඕන විදිහට ආවා. කලර් තීම් එක ඒ වගේම ඩීටේල්ස් ඒ වගේ හැමදේම. මේ තියෙන්නේ හෝම් කියලා සෙක්ෂන් එකක් තියෙනවා, සර්විස් කියලා සෙක්ෂන් එකක් තියෙනවා, පෝර්ට්ෆෝලියෝ, about, package, එතකොට testimonial ඒ වගේම contacts වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. අපි හෝම් එකේ ඉඳලා පල්ලෙහාට බලාගෙන යමු. මේ විදිහට මම මේක ලොකු කරලා බලන්න පුළුවන්ද බලමු අපිට. හරි. මේ විදිහට තමයි එතකොට සම්පූර්ණ ප්‍රීවියු එක පෙන්වන්නේ. ඉතින් බලන්න මේකේ කොච්චර sections ලස්සනට ඩිසයින් වෙලා ඇවිල්ලා තියෙනවද. කෙලින්ම ඊට පස්සේ ඉස්සෙල්ලාම තියෙනවා services ටික. මෙන්න මේ විදිහට animation එකක් එක්ක යනවා, hover effect එකක්. ඊට පස්සේ my portfolio කියන එකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයා කරපු වැඩ ටික මොනවද කියලා මෙතන වැටලා තියෙනවා. මෙතන categories විදිහට වැටලා තියෙනවා. corporate section එකේ commercials මොනවද, weddings කරපු ඒවා, events කරපු ඒවා, මේ වගේ
කැටගරිස් කීපිකුත් ඇවිල්ලා තියෙනවා. හරිද? ඉතින් ඒවා වැඩ කරනවා. ඊළඟට එයාගේ about me section එක මෙතන තියෙනවා. කොච්චර experience එකක් තියෙනවද? completed projects ගන්න කීයද? ඒ වගේම clients ලා happy වෙලා තියෙනවද? ඒ වගේම support එක කොයි වගේද තියෙන්නේ කියන එක. ඊට පස්සේ important දෙයක් තියෙනවා pricing. ඒ වගේම most popular එක highlight කරලා මෙතන ඇවිල්ලා තියෙනවා. මේ එකක්වත් මම manual කරපුවා නෙමෙයි. මේ හැමදේම prompt එකට අදාළව ඇවිල්ලා තියෙන දේවල්. ඉතින් pricing packages ටික ඇවිල්ලා තියෙනවා. එතකොට මේ package එකේ අවශ්‍ය කරන මොනවද තියෙන්නේ කියලා ඇවිල්ලා තියෙනවා. facilities ටික. ඒ වගේම client ලගේ feedback animation list එකක් ඇවිල්ලා තියෙනවා. මේ වගේ ඊළඟට client ඔයාත් එක්ක connect කරගන්න පුළුවන් විදිහට form එකක් මෙතන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මාර professional විදිහට හැදිලා තියෙන landing page එකක්. ඉතින් interesting. එතකොට අපි බලමු මේකට මොකද්ද මම දීලා තියෙන prompt එක කියන එක. මුලින්ම දීලා තියෙනවා I need to make my landing page as a freelance videographer and video editor. Based on this, create a full professional landing page. This page will be hosted and promoted for the UAE කියලා මම ස්පෙෂලි මෙන්ෂන් කරලා තියෙනවා. මේකේ host වෙන්නේ මේක ප්‍රොමෝට් කරන්නේ UAE වල කියලා. ඉතින් ඒකට බේස් කරගෙන මට මෙයා හදලා දීලා තියෙනවා component list එකක් හදලා තියෙනවා. එතකොට professional videography කියන එකට අවශ්‍ය කරන ඒ list එක දාලා හදලා දීලා තියෙනවා. මේකෙදි මම ඔයගොල්ලන්ට තව දෙයක් පෙන්නන්නම්. දැන් මෙතන තියෙන ගැටලුව තමයි ගොඩක් අයට කොහොමද මේ vibe code කරලා හදාගන්න project එක ආපහු අපේ local machine එකට අරගෙන එතන ඉඳන් continuously development කරන්න කියන එක. ඉතින් මම ඉස්සරහා වීඩියෝ එකක් කරනවා කොහොමද මේ project එකක් අපේ machine එකට අරගෙන local environment එකේදී අපේ development environment එක හරියට හදාගෙන මේ project එකක් කොහොමද ඒකේ open කරගන්නේ කියන එක. ඉතින් එතකන් අපිට මෙතන බලන්න පුළුවන් වා දැන් මේකේ prompt එකක් දීලා වා හදාගත්තට පස්සේ ඒකේ files ටික මෙන්න මෙතෙන් එනවා code view එකේ. එතකොට මෙන්න මෙතන ඔයාට ඩෙවලොප්මන්ට් ගැන සම්පූර්ණ අයිඩියා එකක් නැත්නම් ඔයා මේ දේ කරන්න යනපා මොකද සමහර වෙලාවට මේක වැඩ කරන්නේ නැති වෙනවා මොනවා හරි දෙයක් මෙතන වෙනස් වුණොත්. හැබැයි ඔයාට ඩෙවලොප්මන්ට් ගැන සාමාන්‍ය knowledge එකක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ component කියන folder එක ඇතුළට ගිහිල්ලා ඔයාගේ මේ sections වලට අදාළ කරන file එක අරගෙන ඔයාට edit කරන්න. උදාහරණයකට මම මේ services කියන component එක හොයාගෙන යනවා. මේ තියෙන services කියන component එක. එතකොට මේකේ තියෙනවා මගේ details සේරම එතන services කියන එකේ වැටලා තියෙන දේවල්. එතකොට මම මෙතන ගිහිල්ලා ඕනනම් services කියන එකට මෙතන දෙනවා my services කියලා. my කියන එක මම add කරනවා my top කියලා. හරිද? මෙන්න මේ විදියට. එතකොට මේක අපිට save කරගන්න පුළුවන්. හරි මෙතන මේක save කරගන්න පුළුවන්. ඊට පස්සේ ආපහු අපි ගිහිල්ලා මෙතන බැලුවොත් හරි මෙන්න මේ services කියන එකට ගිහිල්ලා මෙතින් my කියලා දෙකක් වැටලා තියෙනවා. ඒක මොකද මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඇයි ඒක එහෙම වුනේ කියලා. මේ තියෙන්නේ මෙතන පාට දෙකක් ගන්න ඕන නිසා තමයි මේ my කියන එක වෙනස් කරලා මෙතන තියෙන්නේ. එතකොට මම මෙතන top service කියන එක විතරක් add කරනවා my කියන එක අයින් කරලා. දැන් මම මෙතන save කරලා ආපහු preview එකට ගිහිල්ලා බැලුවොත් my top services කියලා දාලා තියෙනවා. හරිද? ওই විදිහට වෙනස් කරන්න පුළුවන් අපිට මේකේ තියෙන ඕනම දෙයක් මෙතනදී වුණත් එහෙම නැත්නම් අපේ local development environment එකට අරගත්තට පස්සේ ඉතින් මට කියන්න ඕනුනේ ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මම Android, iPhone, Apple වගේ දේවල් වලට cursor කියන AI vibe coding tool එක පාවිච්චි කරලා කොහොමද design development කරන්න කියන එක ගැන වීඩියෝස් කීපයක් කරන්න ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ කැමති නම් YouTube channel එක subscribe කරලා තියාගෙන ඕගොල්ලන්ට මේකට join වෙලා ඉන්න පුළුවන්. හරි. ඉතින් මට මෙතනදී මේ වීඩියෝ එකේදී පෙන්වන්න ඕනුනේ මේ විදිහට තමයි අපිට මේකේ වැඩ කරන්න පුළුවන් කියන එක. ඉතින් ඉස්සරහට මම තව වීඩියෝස් ගොඩක් කරන්න බලාපොරොත්තු ඉන්නවා ඕගොල්ලොත් එක්ක live prompt එකක් design කරලා අපේ final product එක එනකන් මේ විදිහට design කරන්න. තව අපි example එකක් බලමු. බලමු මෙතන තියෙනවා professional cryptocurrency mining dashboard. බලමු මම මේ project එකත් මම කරපු එකක්. මේක මාර ඉන්ට්‍රස්ටිං මොකද මේකේ තියෙන එකම ඉෂුව එක තමයි ඔයා පේමන්ට් කරලා කියන්නේ පේ කරලා අරගෙන නැත්නම් ඔයාගේ ක්‍රෙඩිට් එක කියන ටෝකන්ස් ටික ලිමිට් වෙනවා. ඕගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ මේ මෙතන මේකේ
මෙන්න මෙතන settings වලට ගිහපුවාම බලාගන්න පුළුවන් tokens ප්‍රමාණය මොනවද කොච්චරක් තියෙනවද කොච්චරක් ඉවරද කියන එක. ඉතින් 10 million මොකද්ද මේ කියන්නේ tokens 10 million tokens ඔයගොල්ලන්ට $25කට ගන්න පුළුවන්. මේක මට offer එකක් තිබ්බ මොකක් හරි ඒකෙන් තමයි මම ගත්තේ. මම හපුව වර්ග කලින් එකට යන්නම් ඕගොල්ලන්ට පෙන්වන්න. මේ crypto mining dashboard එක මම ඩිසයින් කරපුවා මේ prompt එකක් දීලා මේකේ prompt එකත් මම ඕගොල්ලන්ට පෙන්වන්නම්. මේ තියෙන්නේ key features. මේ prompt කියන ඒවා ඕගොල්ලන්ට එහෙම ලේසියෙන් කරගන්න පුළුවන් ChatGPT වගේ use කරාම මම ඒකත් example එකක් එක්ක ඕගොල්ලන්ට පෙන්වන්නම්. කොහොමද අපිට මේ ChatGPT use කරලා හරි prompt එකක් MEV එකකට design කරගන්න කියන එක. එහෙම නැත්නම් ඕගොල්ලන්ට සාමාන්‍ය විදිහටම මේ normal ගහගන්න පුළුවන් prompt එක ඕගොල්ලොන්ගේ සාමාන්‍ය ඉංග්‍රීසි ටිකක් හොඳ නම් ඕගොල්ලන්ට පුළුවන් තනියම script එක කරන්න. ඉතින් මේ තියෙන්නේ crypto mining dashboard එකක් මම කරපු. mining pool එක මොනවද mining වෙන්නේ කියන එක බලා ගන්න පුළුවන්. wallet එක බලා ගන්න පුළුවන් කොච්චරක් තියනවද. එතකොට Ethereum කොච්චරක් තියනවද, XMR කොච්චරක් තියනවද, ඒ වගේ මේ dashboard එකක් ගහලා තියෙන complete dashboard එකක් ගහලා තියෙනවා. I think මේ වගේ GPU auto switch වෙන්නද ඒ වගේ තියෙනවා ගොඩක් දේවල්. මෙතන තියෙන hardware accelerator, temperature එක, ඒ වගේ security කොහොමද, notifications මේ වගේ සෑහෙන දේවල් ගොඩක් මේකේ කරන්න පුළුවන්. මේ තියෙන්නේ fan speed එක, power එක, එතකොට GPU temperature එක, ඒ වගේ ගොඩක් දේවල්. ඉතින් මේ වගේ දේවල් ඉතින් ඕගොල්ලන්ට කරන්න පුළුවන් කරලා මේවා ඇත්තරම මේ නිකන් නෙමෙයි මේවා නිකන් කරනේව නෙමෙයිනේ ගොඩක් වෙලාවට ආසාවට කරන්නත් පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට ඉන්කම් එකක් ජෙනරේට් කරන්න පුළුවන් මේ විදිහේ UI dashboard to landing page වගේ කියන ඒවා දේවල් ටික කරලා. ඉතින් මතක තියාගන්න මේකෙන් එක සැරේටම මෙහෙම එකක් ගහලා කාටවත් විකුණන්න යන්න එපා. එහෙම කරොත් ඕගොල්ලෝ අමාරුවේ වැටෙනවා. ඒක නිසා හරියට සබ්ජෙක්ට් එක ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. කොහොමද මේකේ අප්ඩේට් එකක් ආවොත් කරන්නේ, ක්ලයන්ට් කෙනෙක් කිව්වොත් කොහොමද මේ ඩෙවලොප් කරපු, ඒ කියන්නේ අපි vibe code වලින් ගහගත්ත fundamentals වල තියෙන දේවල් කොහොමද අපි change කරන්න පුරුදු වෙන්නේ, කොහොමද ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට බලා ගන්න. එතකොට මේ වගේ performance ඒ කියන්නේ ලොකු project යන ඒකේ security එක ගැන වගේ දේවල් ගැන පොඩ්ඩක් ඔයාලා concern කරන්න. එහෙම නැතුව මේවා නිකම්ම ගෙඩි පිටින් ගහලා download කරලා host කරලා දෙන්න යන්න එපා. එහෙම වුණොත් ඕගොල්ලෝ තමයි අමාරු වැටෙන්නේ. හරිද? ඒක නිසා මුලින් මේවා සල්ලි වලට කරන්න කලින් හොඳට ප්‍රැක්ටිස් කරන්න. කරලා මේකේ knowledge එක ගන්න, experience එක ගන්න. කොහේ හරි වරදිනවා නම් හොඳයි මුලින්. මොකද ඒ වැරදුනහම තමයි අපිට ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් තව දේවල්. එතකොට ඒකත් එක්ක ඕගොල්ලන්ට experience එකක් තියෙනවා. මේ දේ වුණොත් මට මේ වගේ action එකක් අරගෙන ඊළඟ මේ වගේ step එකකට යන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් test project කරන්න, hosting එකක් ගන්න, server එකක් හදාගෙන hosting server එකක් හදාගෙන ඒකට upload කර බලන්න කොහොමද වගේ vibe code වලින් හදපු projects වල speed එක, browsing load වෙනකොට කොයි වගේ capacity එකක් යනවද කියන මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා consider කරන්න. ඊට පස්සේ SEO පැත්ත වෙනම තියෙනවා. ඉතින් මේ දේවල් ගැන හොඳට බලන්න. බලලා ඕගොල්ලෝ try කරන්න මේක develop කරගෙන ඉස්සරහට යන්න. ඉතින් එහෙමනම් අපි ඊළඟ වීඩියෝස් කීපෙන් හම්බෙමු. මම ඊළඟට අරන් එන්නම් මේ වගේ අලුතෙන්ම prompt එකක් ගහලා කොහොමද project එකක් develop කරන්නේ කියන එක. ඊට පස්සේ ඒක කොහොමද local එකේ development environment එක හදාගෙන අපි ඒක තියාගෙන update කරලා publish කරන්න export කරන තැනට වැඩ කරන්න කියන එක. එහෙනම් වීඩියෝ එක හොඳ නම් comment එකක් දාන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න guys. ඉතින් ඕගොල්ලන්ට වැදගත් කියලා හිතනවා නම් ඉතින් අපි හම්බෙමු ආයෙත්. හැමෝටම සුබ දවසක්.